බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙරේ වැඩ සිටින කාලයක තුල්ල නන්දා නම් භික්ෂුණියක් පමණ නොදෙන අධික ලෙස දේවල් ලබා ගැනීමට උත්සාහ කළාය. ඒ නිසා අනෙක් භික්ෂූන් සහ භික්ෂුණීන් ඇය ගැන දොස් පැවසූහ. එවිට බුදුන් වහන්සේ පැවසුවේ මේ ස්වභාවය දැන් පමණක් නොවේ. පෙර ජීවිතයේද එසේම වූවාය යයි කියමින් මෙම අතීත කතාව විස්තර කළාය. පෙර කාලේ බරණැස් නුවර ජීවත් වූ බමුණෙක් සිටියා. ඔහුට බිරිඳක් සහ දියණියන් තිදෙනෙක් සිටියා. කාලයක් ගතව ඔහු මරණයට පත් වුණා. නමුත් ඔහු නැවත උපන්නේ රන් හංසයෙකු ලෙසයි. ඔහුට පෙර ජීවිතය මතක් වුණා. තමාගේ පවුල දුකින් ජීවත් වන බව දැක ඔහුගේ හදවත කරුණාවෙන් පිරුණා. මට ඔවුන්ට උදව් කරන්න ඕනේ යන සිතුවිල්ල ඔහු තුල උපන්නා. දවසක් රන්වන්දිලිසෙන හංසයක් අහසේ සිට නිහතමානීව පහළට බැසාවා. දුකින් ජීවත් වූයේ කුඩා ගෙදර ඉදිරියට ඇයත් ඇයගේ දියණියන් තුන් දෙනා අහස දිහා බලමින් බිමතියට පත් වුණා. ඉන්පසු මෘදු හඬින් ඔහු කතා කළා. බිය වෙන්න එපා. මම ඔබගේ පියා. ඒ වචන ඇසූ විට ඔවුන්ගේ හදවත අවිශ්වාසයෙන් හා සතුටින් පිරී ගියා. එදා සිට ඔහු වරින් වර ඔවුන් හමුවීමට පැමිණ සෑම වතාවකම එක රන් පියාපතක් දී ඔවුන්ට උදව් කළා. ඒ පියාපත් විකුණා ඔවුන් සතුටින් ජීවත් වුණා. දුකින් පිරුණු ඒ ගෙය දැන් සිනාවෙන් පිරුණා. නමුත් එක දවසක් බිරිඳට ලෝභයක් උපන්නා. ඔහු නැවත නොආවොත් මේ වගේ අවස්ථාවක් නැති වෙයි නේද? එසේ සිතා හංසයා පෙමිණි විට ඇය ඔහුව ආදරයෙන් කැඳවාගෙන ගොස් එකවරම ඔහුව අල්ලාගෙන සියලුම පියාපත් ගලවා ගත්තා. නමුත් ඒ මොහොතේම ඒ රන් පියාපත් සාමාන්‍ය පියාපත් බවට පත් වුණා. හංසයාට ඉගිලී යාමටවත් බැරි වුණා. ඇය ඔහුව රැකගත්තා. නමුත් නැවත වර්ධනය වූ පියාපත් රන්වන් නොවී සාමාන්‍ය සුදු පාට බවට පත් වුණා. ඉන්පසු හංසයා පියාඹා සදා කාලයටම ඔවුන්ගෙන් දුරස් වුණා. එවිට බුදුන් වහන්සේ පැවසුවේ යමක් ලැබුණාද එයින් සතුටු විය යුතුය. අධික ලෝභය අවසානයේ සියල්ලම නැති කරයි.